හරිම සතුටින් ගත කරපු තවත් එක ලස්සන දවසක්. අද අප්‍රේල් මාසේ 13. අලුත් අවුරුද්ද උදා වෙන්න තව තියෙන්නේ පුංචි හෝරා කිහිපයක් විතරයි. උදේට මේ පරිසරයේ තියෙන්නේ මහා ලොකු සිරියාවන්තකමක්. ඒ සිරියාවම ඇති මගෙත් මුළු දවසම ලස්සන වෙන්න. ලස්සන මල් කූඩයකුත් කඩාගෙන මම ඉක්මනින්ම ගෙදර ආවා. දැන් අපි තේ ටිකකුත් බීලා ඉක්මනින්ම ටවුන් එකට යන්න ඕන. ගෙදරට ඕන කරන බඩු ටිකක් අරන් එන්න. හස්බන්ඩ් දුර ඈත රස්සාවක් කරනකොට ජීවිතේ සමහර දේවල් ප්ලෑන් කරන වෙලාවටම කරන්න අමාරුයි. උදේ ගිහිල්ලා හවස එන්න පුළුවන්කමක් නැති නිසා ලැබෙන නිවාඩුවෙන් තමයි හැම දෙයක්ම කරගන්න ඕන. අවුරුදු කියලා මහා ලොකුවට සල්ලි වියදම් කරලා බඩු ගොඩාක් නම් අරගත්තේ නැහැ. හැමදාම ගන්න සාමාන්‍ය දේවල්ම තමයි අරගත්තේ. තව ටික වෙලාවකින් කඩවල් එහෙමත් වහනවනේ. අපි ඒක නිසා තමයි උදෙන්ම ආවේ. එතකොට කලබලයක් නැතුව නිදහසේ මේ වැඩේ කරගන්න පුළුවන්නේ. ගෙදර ආපු ගමම්ම අපි ඇඳුම් මාරු කරලා පොල් ටිකක් එහෙම ගාගෙන මේ ලෑස්ති වෙන්නේ අවුරුදු කැවිලි හදන්න. පිටි ටික එහෙම හලාගෙන මම මේ ලෑස්ති වෙන්නේ මුලින්ම කොකිස් ටික හදාගන්න. මෙදා පාර අවුරුද්දට අපේ ගෙදර කොකිස් හදනවා, මුං කැවුම් හදනවා, පොල් ගුලිත් හදනවා. හදපු පළවෙනි කොකිස් එකම හරි ලස්සනට අච්චුවෙන් ගැලවිලා හොඳ පාටට තිබුණා. අපි ඉතින් ටිකක් බැදගෙන යනකොට එක කොකිස් එකක් කාලා බැලුවා රස එහෙම කොහොමද කියලා. හස්බන්ඩ් එළියෙලිපේ හදපු කැවිලි ටික මම ගේ ඇතුළට අරන් ඇවිල්ලා එව්වගේ තෙල් බේරෙන්න මෙන්න මේ වගේ හිල් හිල් තියෙන පෙනේරයකට දාලා පැත්තකින් අරන් තිබ්බා. හවස 5:00 වගේ වෙනකොට කැවිලි ඔක්කොමත් හදලා ඒ දේවල් අස් කරලා අපිත් නාගෙන පිරිසිදු වුණා. දැන් ඉතින් අපි මේ බත් කන්නයි හදන්නේ. එක්ක මෙහෙම මිල ගහන්නයි එක්ක මෙහෙම මිල ගහන්නයි හරියට මැද්දෙන් ගහලා. දැන් මේක කපපුවාම දැනගන්නවා මිල තමයි කපලා දෙන්නේ. බත් එහෙම කාලා අපි අවුරුදු නෑගම් යනකොට අරන් යන තෑගි බෝග ටික පාර්සල් කරන්න පටන් ගත්තා.
අනේ ඉතින් කරන්න තිබුණු මහා ලොකු වැඩකන්ද ඉවර කරලා කාමරේට ආවේ චුට්ටක් නිදහසේ ඉන්න. තව ටික වෙලාවකින් වැඩ අතහරින්න තියෙන නිසා මේ වෙද්දි පාරේ වාහන හැම මොකුත් නැහැ. වටපිටාවේ සද්ද බද්දත් අඩුයි. හැබැයි තනින් තන රතිඤ්ඤ පත්තු වෙන සද්ද නම් ඇහෙනවා. එහෙනම් ඉතින් හෙට දවසේ අපේ මේ චූටි ගෙදර අවුරුදු චාරිත්‍ර කරන්නේ කොහොමද කියලා මම ඔයාලට පෙන්වන්නම්කෝ. ඔන්න ඉතින් දවස් ගාණක් හරි ආසාවෙන් ලෑස්ති වෙලා බලාගෙන හිටපු අලුත් අවුරුද්ද උදා වුණා. පුංචි පුංචි අහිංසක හීන ගොඩාක් මගේ හිතේ පුරවගෙන හරිම සතුටින් මේ අවුරුදු චාරිත්‍ර කරන්නයි අපි යන්නේ. මුලින්ම තියෙන්නේ ලිපගිනි මලවන නැකත. මේ ලිප උඩින් කිරිමුට්ටිය තියලා පුදුම තරම් සතුටකින් හිතින් ප්‍රාර්ථනා කරේ මේ කිරි උතුරනවා වගේම අපේ ජීවිතවලටත් සතුට සැනසීම ලැබෙන්න කියලා. හරි ලස්සනට ඈත අහසේ පායගෙන එන මේ හිරු එළිය අපි හැමෝටම අවුරුදු අරන් ආවා කියලායි මට හිතෙන්නේ. ඊළඟ නැකත් චාරිත්‍රයට වෙලාව ලං වෙන නිසා අපි ඉක්මනටම අපේ කැවිලි මේසෙ ලෑස්ති කරන්න පටන් ගත්තා. මහා ලොකු කැවිලි මේසයක් අපේ ගෙදර නැති වුණාට අපි හදාගත්ත මේ පුංචි කැවිලි මේසෙ දිහා බලලා අපිට පුළුවන් මේ අවුරුද්දේ සතුට උපරිමයටත් වඩා විඳ ගන්න. අපි ඉතින් ඇහැරුණ වෙලාවෙ ඉඳලා එහිට මෙහිට දුවලා මහන්සි වෙලා උදේ වැඩ ටික කරපු නිසා දෙන්නම හොඳටම දාඩිය දාගෙන තමයි හිටියේ. ඉක්මනටම ඇඟ සෝදලා අලුත් ඇඳුමක් ඇඳගෙන හරි පිරිසිදුවට ඊළඟ චාරිත්‍ර ටික කරන්න අපි මේ ලෑස්ති වෙනවා. දැන්නම් ඔන්න ආහාර අනුභවය නැකතට විනාඩි 10ක් වගේ තමයි තියෙන්නේ. මම ඉක්මනින්ම මල් ටිකකුත් කඩාගත්තා මගේ ගෙදර ලස්සනට තියන්න. මේ තියෙන්නේ අපේ ගෙදර පුංචි අවුරුදු කැවිලි මේසය. ගොඩාක් මහන්සි වෙලා උපයගත්ත මුදල් වලින් තමයි අපි මේ කැවිලි හදාගත්තේ. ඉතින් මේ පුංචි අවුරුදු මේසය අපේ මුළු ගෙදරටම අවුරුදු සිරියාව අරන් ආවා. අපි කෑම කන්න කලින් මම බුදුසාදුට පහන පත්තු කරලා අපි හදපු කිරිබත් කැවිලි බුද්ධ පූජාව විදිහට හරි පිරිසිදුවට සකස් කරලා පූජා කරන්න තමයි මේ හදන්නේ.
මුළු ගම වටෙන්ම ඉවරයක් නැතුව ඇහෙන රතිඤ්ඤ සද්දෙත් එක්ක මග බලාගෙන හිටපු ආහාර අනුභවය, ගනුදෙනු කිරීම, වැඩ ඇල්ලීම කියන අවුරුදු නැකත උදා වුණා. සැරම සැර ලුණු මිරිස් එක්ක උණුවෙන් තියෙන කිරිබත් කටක් කාලම අපේ මේ අලුත් අවුරුද්ද අපි පටන් ගත්තා. හස්බන්ඩ්ට මගේ හිතේ තියෙන්නේ මහ පුදුම විදිහේ ආදරයක්. ඒ වගේම හරිම ලොකු ගෞරවයක්. ඉතින් අද අවුරුදු දවසේ මම එයාට බුලත් අතක් දීලා වැඳලා එයාගෙන් ආශිර්වාද මගේ ජීවිතයට ලබා ගත්තා. ටිකක් දවල් වෙලා අපි දෙන්න අපේ දවල් කෑම හදාගත්තා. සාමාන්‍ය දවසක වගේම හරි සරල කෑම වේලක් තමයි අපි හදාගත්තේ. සුදු බත් උයලා, ගොටුකොළ සම්බෝල හදලා, පපඩම් බැදලා, අච්චාරු, එතකොට බටු මාංජු, තව බෝංචිත් තිබුණා. මේ හැමදේමත් එක්කම රස මුහුදු මාළු එකකුත් හස්බන්ඩ් හදලා දුන්නා. අද මේ හදන කෑම නිසා අපේ මුළු ගෙදරම සුවඳින් පිරීලා. වෙනදටත් මේ කෑමම අපි හදනවා. හැබැයි මේ තරම් නම් සුවඳක් දැනලා නැහැ. මේ වෙලාවට තමයි අවුරුදු ආවා කියන හැඟීම හිතට තදින්ම දැනෙන්නේ. මේ වෙලාවේ ටීවී එකේ හරි ලස්සන මූවි එකක් ගියා. අපි ඒකත් බලම බත් ටික කෑවා. ඉතින් මේ ලැබපු අලුත් අවුරුද්ද ආදරණීය ඔයාලා හැමෝටම සුබ වාසනාවන්ත නිදුක් නිරෝගී අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම මුළු හදවතින්ම සුබ පතනවා. මේ අවුරුද්ද ගෙවිලා ඊළඟ අලුත් අවුරුද්ද උදා වෙන්න කලින් අපේ මේ පුංචි ගෙදර කුස්සිය ලස්සනට හදලා අලුත් ලස්සන බඩු තියලා ඒකේ හැඩ බලන්න මට වාසනාව උදා වුණොත් හොඳටම ඇති. බත් එහෙම කාලා අපි දෙන්න අයිස්ක්‍රීමුත් එක්ක ජෙලි කන්නයි හදන්නේ. මේ දවස්වල මේ තියෙන රස්නෙට මේ කෑම එක පුදුම විදිහට ගැලපෙනවා. ඉතින් ටිකක් වැඩිපුර දාගෙන පාඩුවේ නිදහසේ වාඩි වෙලා අපි දෙන්න මේක රස කර කෑවා. ඔන්න අපි දෙන්න මේ යන්නේ පොල් ගහක් හිටවන්න. ඔයාලා දන්නවද අපි කතා වුණා මේ අවුරුද්දේ ඉඳලා හැම අලුත් අවුරුද්දෙම 14 වෙනිදාට අපේ වත්තේ පොල් ගහක් හිටවන්න ඕනේ කියලා. එතකොට අපිට වයසට ගියපුවාම අපි හිටවලා තියෙන පොල් ගස් දිහා බලලා සතුටු වෙන්න පුළුවන්නේ. ඒ කාලේ අපේ අම්මලා තාත්තලා පොල් පැල හිටවපු නිසා තමයි අපි අද සල්ලි වියදම් කරන්නේ නැතුවම ඒ ගස් වලින් පොල් කඩාගෙන කන්නේ. ඉතින් අපිත් හිතුවා අද දවසේ මේ අපි හිටවන පොල් ගස් කවදාම හරි දවසක කාටම හරි ප්‍රයෝජනයක් වෙයි කියලා. කාගෙම හරි කුසගින්නක් නිවන්න උදව්වක් වෙයි කියලා. ඔන්න ඔය විදිහට තමයි අපේ මේ ගෙදර අවුරුදු සැමරුවේ. තාම නම් ඉවර නැහැ. අවුරුදු නෑගම් යන්නත් ඕනේනේ. අම්මලා තාත්තලා හරි ආදරෙන් අපි එනකන් මග බලාගෙන ඉන්නවා. ඉතින් එහෙනම් නෑගම් ගිය දවස ඊළඟ දවසේ පෙන්නන්නම්කෝ. අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝම ආදරෙන් සතුටින් පරිස්සමින් හිනා වෙලා
ඉන්න ළමයෝ